අපේ හැම කළුයි. ඒ නිසා අපිට සන්ස්ක්‍රීන් ඕනේ නැහැ. ඒ වගේම සන්ස්ක්‍රීන් ගෑවම හරි කරදරයි. තෙල් වෙනවා. ඒ කියන්නේ තෙල් වගේ දාඩිය දානවා. මෙහෙම ඇල්ලුවොත් ඉතින් අර අතටත් තෙල් එනවා. අත කොහේ හරි ඇඳුම ගෑවුනත් තෙල් තලියක් ගෑවෙනවා. ඉතින් ඔන්න වගේ ප්‍රශ්න තියෙනවා අපේ කට්ටියට ඔය සන්ස්ක්‍රීන් පාවිච්චි කරන්න ගියාම. හැබැයි වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් මොකක්ද අපිට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් හැම රැලි වැටෙන එක වළක්වන්න. ඒ වගේම හැම වාසයට යන එක වළක්ව ගන්න, හැම ආරක්ෂා කරගන්න, පරිස්සම් කරගන්න අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් මොකක්ද කියලා දෙන උත්තරේ තමයි හොඳ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න කියන එක. ඉතින් අද මම කියලා දෙන්නේ මේ සන්ස්ක්‍රීන් එකකින් වෙන්නේ මොකක්ද, මේක පාවිච්චි කරන්නේ කොහොමද, එහෙම ගෑවහම අර තෙල් තට්ටුවක් වගේ ගෑවෙන්නේ නැති වෙන්න කොහොමද හොඳ සන්ස්ක්‍රීන් එකක් තෝරගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට බලමු කොහොමද මේ සන්ස්ක්‍රීන් එකක් තෝරගන්නේ කියලා. හරි, අපි බලමු දැන් මොකද්ද මේ සන්ස්ක්‍රීන් එක ප්‍රධානම කාර්යභාරය කියලා. ඉතින් දැන් මේ තියෙන සූර්යයා. මෙයානේ දැන් අපිට ගොඩක්ම කරදර කරන්නේ. උදව් කරනවා. දැන් හැමත් එක බලනකොට මෙයා කරදර තමයි අපිට කරන්නේ. ඉතින් මේකේ මූලිකවම අපිට කරදර කරන එක තමයි UV rays, ඒ කියන්නේ ultraviolet rays. ඉතින් මේක අපිට ලැබෙන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් UVA අනික UVB. මේ UVA UVB කියන එක මතක තියාගන්න ලේසි. මේ UVB වලින් තමයි බර්න් කියන්නේ අපි මෙන්න මේ UVB නිසා තමයි අපි අවුවේ යනකොට දැන් ඔය ගොඩක් සුදු එක්ක එන්නම් බලා ගන්න පුළුවන් අවුවේ දිගට නිකන් විනාඩි 15ක් 20ක් හිටියත් කළු වෙලා රතු වෙලා පැල්ලම් ඇවිල්ලා මූණ ගන්න දෙයක් නැති වෙලා හැම කර වෙලා යන්නේ මෙන්න මේ UVB නිසා. ඒ වගේ මේ UVA වලින් තමයි මේ අපේ හැම රැලි වැටීම වයසට යෑම වගේ දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ UVA නිසා. මේක මතක තියාගන්න ලේසි. A කියන එක ඒජින්, ඒ කියන්නේ හැම රැලි වැටීම වයසට යෑම. B කියන එක බර්න්, හැම පිච්චෙනවා. ඔන්න ඔය දෙක තමයි අපේ හැමට ගොඩාක්ම බලපාන්නේ. ඉතින් මේ UVA වලටයි UVB වලටයි පුළුවන්. ඇත්තට මම මේ ඇඳලා තියෙන්නේ හැමේ හරස් කඩක් වනේ නිකන් අර කටුවට ඇඳේ පැහැදිලිව තේරුම් ගන්න ඕන හන්දා. මේ UVA වලටයි UVB වලටයි පුළුවන් මේ හැමේ අපේ ගැඹුරටම ගමන් කරන්න. ඉතින් මේ ගැඹුරටම ගමන් කළා අපේ හැමේ තියෙනවා කොලජන් කියන ප්‍රෝටීනය. මෙන්න මේ කොලජන් කියන ප්‍රෝටීනය විනාශ කරලා දාන්න පුළුවන් මෙන්න මේ UVA වලටයි UVB වලටයි. ඉතින් ඔන්න ඕක නිසා තමයි මේ අවුරුදු 30 දී අවුරුදු 40ක 45ක විතර පෙනුමක් ඇවිල්ලා හැම රැලි වැටිලා හැම එල්ලා වැටෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ මෙන්න මේ UVA කියන සූර්යයාගෙන් ලැබෙන කිරණය. හරියට දැන් බලමු මේ සන්ස්ක්‍රීන් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා ගිහින් ෆාමසි සන්ස්ක්‍රීන් එකක් ඉල්ලනකොට ඒ වගේ තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක කියන්නේ තියෙන කෙමිකල් සබ්ස්ටන්සස් එක අනුව මේ ප්‍රධාන ආකාර එකකට බෙදෙනවා. පළවෙනි එක තමයි ෆිසිකල් සන්ස්ක්‍රීන්, දෙවෙනි එක තමයි කෙමිකල් සන්ස්ක්‍රීන්. මේ ෆිසිකල් සන්ස්ක්‍රීන් ගැන සැලකුවොත් මේ වගේ මේකට තව කියනවා මිනරල් සන්ස්ක්‍රීන් කියලා. ඉතින් මේ වගේ මූලිකවම තියෙන්නේ සින්ක් ඔක්සයිඩ් එහෙමත් නැත්නම් ටයිටෝනියම් ඩයොක්සයිඩ්. මෙන්න මේ වර්ග දෙකෙන් එකක් තමයි තියෙන්නේ මෙන්න මේ ෆිසිකල් සන්ස්ක්‍රීන් වල. ඉතින් මේකෙන් කරන්නේ හරිය නිකන් මේක වගේ මූණට කන්නඩිය කළා වගේ. ඒ කියන්නේ දැන් ඔයාගේ මේ තියෙන හැම කියලා හිතන්නකො මේ දෙකෙන් කරන්නේ මේ සන්ස්ක්‍රීන් එක ගෑවහම මෙහෙම ඉරේලිය වැටෙනකොට මේ ඉරේලිය හැමට උරා ගන්න නැතුව මෙන්න මෙහෙම නැවතත් ආපස්සට පරාවර්තනය කරලා දාන එක. ඕක තමයි මෙන්න මේ ෆිසිකල් සන්ස්ක්‍රීන් වලින් කරන්නේ. ඊට පස්සේ බලමු අපි මේ කෙමිකල් සන්ස්ක්‍රීන් කියන මොනවාද කියලා. ඉතින් මේ වගේ නොයෙකුත් කෙමිකල් වර්ග අන්තර්ගත වෙනවා. මේක හරියට ක්‍රියාත්මක කරන්නේ ස්පොන්ජ් එකක් වගේ. උදාහරණයක් විදිහට හිතන්නකො මේ තියෙන වගේ හැම කියලා. දැන් ඔයා මෙහෙම සන්ස්ක්‍රීන් එක ගෑවහම මෙන්න මෙහෙම තුනි මතු පිටක් වගේ තට්ටුවක් වගේ හැමේ තියෙනවනේ. දැන් මේකෙන් කරේ මෙන්න මෙහෙම පරාවර්තනය කරන එක. නමුත් මේ කෙමිකල් සන්ස්ක්‍රීන් වලින් කරන්නේ මේ වැටෙන හිරු එළිය මෙන්න මේකට අවශෝෂණය කරගන්නවා. ඒ කියන්නේ හැමත නෙමෙයි මේ උඩින් ගාලා තියෙන පටලයට අවශෝෂණය කරගන්නවා. දැන් මේක අවශෝෂණය කරගන්නකොට මේක ශක්තියක් විදිහට අවශෝෂණය කරගන්නේ. උතන මේ අවශෝෂණය කරගන්න ශක්තිය උඩා පොඩි තාපයක් විදිහට, ඒ කියන්නේ හීට් එකක් විදිහට නිපදවලා මේක හැමෙන් ඉවත් කරලා දානවා. ඒතර මේකිනුත් ඔයාගේ හැමට හානියක් වෙන්නේ නැහැ. මේකිනුත් ඔයාගේ හැමට හානියක් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි කියන ප්‍රධානම සන්ස්ක්‍රීන් වර්ග දෙක වැඩ කරන්නේ. හරි, එහෙනම් දැන් අපි බලමු කොහොමද ඔයාගේ හැමට යැපෙන්න. දැන් ඔකේ තියෙනවානේ ඔයාලා ගොඩක්ම දන්නවනේ සන්ස්ක්‍රීන් කිව්වහම මෙහෙම තියෙනවා SPF 30 SPF 50 ඔන්නම තියෙනවානේ. ඔය දෙකෙන් ඔයාලා සන්ස්ක්‍රීන් ඉල්ලන්නේ. අපි දැන් බලමු එහෙනම් කොහොමද මේ SPF 30 ද වට ගැලපෙන්නේ SPF 50 ද වට ගැලපෙන්නේ කියලා.
දැන් ගොඩක් අය හිතන දෙයක් තියෙනවා SPF 30 වලට වැඩි SPF 50 ගෑවහම හැමට අමුතු ඉතාමත්ම හොඳ ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඉතින් දැන් කියනවනේ මම SPF 30 ගන්න යාළුවා SPF 50 ගන්න යාගේ ගොඩක් හොඳයි කියලා. නෑ එහෙම එකක් නෑ. SPF 30 වලින් UV කිරණ වලින් 97%ක්ම ආරක්ෂා කරගන්නවා. එහෙම ආරක්ෂා කරනවා. SPF 50 වලින් ආරක්ෂා කරන්නේ 98%යි. ඉතින් වෙනස තියෙන්නේ 101යි. ඉතින් ලංකාවේ වගේ අපේ අයට නම් අයට SPF 30 හොඳටම ඇති. ඒ නිසා තමයි කියන්නේ SPF වගේ ඉහ හෝ ඊට වැඩි සන්ස්ක්‍රීන් එක පාවිච්චි කරන්න කියලා. 50 පාවිච්චි කරත් ගැටලුවක් නැහැ, 30 පාවිච්චි කරත් ගැටලුවක් නැහැ. මට මෙතනින් කියන්න ඕන SPF 30 වෙනුවට SPF 50 පාවිච්චි කරා කියලා අර අමුතු වාව් ආරක්ෂාවක් හැමට ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිසිම සන්ස්ක්‍රීන් එකකින් 100% මේ වැටෙන කිරණ වලින් හැම ආරක්ෂා කරන්න හැකියාවකුත් නැහැ. මොකද මෙහෙම කිරණ ගණන් කරන්න බැරි ප්‍රමාණයක් වැටෙනවනේ. ඉතින් ඕකෙන් කිහිපයක් හරි හැමට අවශෝෂණය වෙනවා. ඒක අපි බලන්න ඕන. වැඩියෙන්ම නතර කරන්න මොකක්ද කියලා. ඒක නිසා යාළුවා 50 ගන්න මම 30 ගන්න මගේ එක හොඳ නැද්ද? එහෙම එකක් නැහැ. ඔන්න ඔච්චරයි. 101ක වගේ වෙනසක් තමයි තියෙන්නේ. මෙතන 30 50 කියලා වෙනස් වුණාට 101කින් වගේ තමයි වෙනස් වෙන්නේ. හරි දැන් ඊළඟට බලමු කොහොමද මේ සන්ස්ක්‍රීන් එක හරියටම ආලේප කරන්න කියලා. ඉතින් ගොඩක් අය කරන වැරදි දෙයක් තමයි මේ සන්ස්ක්‍රීන් එක ගන්නෙත් පෑන ස්ක්‍රීන් එක ගන්නවා වගේ චූටි බිඳු එක තුනක් අරගෙන ගාලා එහෙම අතුල්ලලා දාන එක. එහෙම නෙමෙයි. මේකට තියෙනවා two finger rule. ඒ කියන්නේ ඇඟිලි දෙකේ නීති කියලා එකක්. ඒ කියන්නේ වගේ දබර ගිල්ලයි මැද ගිල්ලයි අරගෙන අන්න ඒ දෙක දිගේම පහළට සන්ස්ක්‍රීන් එක ගන්න ටියුබ් එක අරගෙන එන්න. අරගෙනකොට ඒ එන ප්‍රමාණය තියෙනවනේ. ඒ එන ප්‍රමාණය අරගෙන වගේ මූණේ බෙල්ලේ අත්වල අව්වි යනකොට ඒ නිරාවරණය වෙන තැන්වල ගාන්න. ඉතින් එහෙම තමයි නිවැරදිව පාවිච්චි කරන්නේ. සන්ස්ක්‍රීන් එක අර ෆෙයාන ස්ක්‍රීන් එකක් වගේ චූට්ටක් හැමේ තියලා මෙහෙම අතුල්ලලා දැම්මට අර අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. මොකද මේක හැම තැනක්ම මේ සන්ස්ක්‍රීන් එකෙන් හැම වැහිලා ආවරණය වෙලා තුනි ලේයරයක් විදිහට තියෙන්න ඕන. හරිම විදිහට ප්‍රතිඵලදායීතාවය ලබා ගන්නවා නම්. ඉතින් ඊළඟට බලමු දැන් දාඩිය දාන තෙල් සහිත සමක් තියෙන කෙනා ඒකට මොකද කරන්න කියලා. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයා සන්ස්ක්‍රීන් එකක් ගන්න ගියාමවත් වැඩිපුර දාඩිය දාන තෙල් සහිත සමක් තියෙන කෙනෙක් නම් ඔගෙන ප්‍රශ්නයක් නේ. දැන් සන්ස්ක්‍රීන් එක ගෑවමත් ඒකෙත් ගොඩක් තෙල් තියෙනවා නම් ඔය දෙගුණ වෙලා ගොඩක් ඒක ඩිස්කම්ෆර්ට්. ඒක නිසා සන්ස්ක්‍රීන් එකක් ගන්නකොට එක්ක ජෙල් බේස්ඩ් කියලා ගහලා තියෙන. එහෙම නැත්නම් මැට් ෆිනිෂ් ඕ ඔයිල් ෆ්‍රී. මම මේක පැහැදිලිව බලා ගන්න ඕන හන්ද එක්ක ජෙල් බේස්ඩ් කියලා ගහලා තියෙන නැත්නම් ගහලා තියෙනවා මැට් ෆිනිෂ් ඕ ඔයිල් ෆ්‍රී කියලා. මෙන්න මෙහෙම ගහලා තියෙන සන්ස්ක්‍රීන් එකක් ගන්න ඔන්න ඔවගේ ඔයිල් අන්තර්ගත වෙන්නේ නැහැ. එතකොට ඒ සන්ස්ක්‍රීන් ගෑවා කියලා ඔයාගේ හැමේ අර ඔයිලි ගතියක් ඇවිල්ලා හැමතැනම ගෑවිලා අර අප්පසන්න ගතියක් එනවනේ සමහරලාට සන්ස්ක්‍රීන් එක ගෑවම. අන්න එහෙම තත්ත්වයක් එන්නේ නැහැ. මෙන්න මෙහෙම ගහලා තියෙන සන්ස්ක්‍රීන් එකක් තෝරගත්තා. තව විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඒවා හැම පරිස්සම් කරගන්න මොන විදිහේ ගණන් 30-40 විටමින් C සීරම් අරන් ගෑවත් වැඩක් නැහැ. ඒවා හරියට නිවැරදි විදිහට සන්ස්ක්‍රීන් එකක් ගාලා ආරක්ෂා වෙන්නේ නැතුව අවුවට බහිනවා. ඉතින් විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වල උදේ 10ත් හවස 4ත් වගේ අතර යනවා නම් සන්ස්ක්‍රීන් එකක් ගායන එක හැම ගැන සැලකිලිමත් වෙන කෙනෙක් නම් ගොඩක් හොඳයි. ඉතින් ඒක නිසා මේ කිව්ව කරුණු පාවිච්චි කරලා මේක පාවිච්චි කරනකොට නිවැරදිව සන්ස්ක්‍රීන් එක පාවිච්චි කරන්න. මොකද ඔයා කොච්චර ගණන් ඖෂධයක් පාවිච්චි කරත් ඒක නිවැරදිව පාවිච්චි කරන්නේ නැත්නම් කිසිසේත්ම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන තරමට 100% ගන්න හම්බෙන්නේ නැහැ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් දැනුම වලට ලැබෙන්නේ නැති තොරතුරු දැනගන්න ඇති කියලා. තවත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකකුත් දාන්න, යාළුවෝ ඉන්නවා නම් බලන්න ෂෙයාර් කරන්න. ගිහින් එන්න තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ඉතින් ආයුබෝවන්.